Welcome to my Cook with Tashi YouTube channel. අද මම ඔයාලා අරගෙන එන්නේ බටර් කේක් මිශ්‍රණයෙන්ම කලර්ස් ඇඩ් කරලා හදා ගන්න පුළුවන් රසමලස මාබල් කේක් රෙසිපි එකක්. මේක හදන්න අවශ්‍ය කරන දේවල් මම මෙතන දාලා තියෙනවා. අපි එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි බටර් කේක් මිශ්‍රණය හදා ගන්න ඕන. මුලින්ම අපි බටර් ග්‍රෑම් 250 සහ සීනි ග්‍රෑම් 250 දාලා හොඳට බීට් කරගන්න ඕන. මේ විදිහට පොඩි වෙලාවක් හොඳට බීට් කරගත්තට පස්සේ අපි බිත්තරකින් එක එකතු කරලා බීට් කරගන්න ඕන. මේ විදිහට එක බිත්තරයක් දාලා විනාඩියකට වඩා අඩු කාලයක් බීට් කරගත්තට පස්සේ අනෙක් බිත්තරය එකතු කරලා බීට් කරගන්න. අපි බීට් කරද්දී හැම වෙලේම එකම පැත්තකට බීට් කරගන්න ඕනේ. මේ විදිහට අපි ඔක්කොම බිත්තර ටික බීට් කරගත්තට පස්සේ අපි පිටි ටික එකතු කරගන්න ඕන. පිටි එකතු කරද්දී අපි එකපාර එකතු කරන්නේ නැහැ. සැරෙන් සැරේ එකතු කරගනිමින් තමයි කලවම් කරගන්න ඕනේ. එතකොට අපිට බැටර් එකේ කැට හිටින් නැති වෙන්න හොඳට කලවම් කරගන්න පුළුවන්. මම පිටි එකට බේකින් පවුඩර් තේ හැඳ එකමාරක් එකතු කරලා 3 පාරක් විතර හලාගෙන අරගෙන තියෙන්නේ. කලවම් කරගද්දි මේ විදිහට එකම පැත්තට අපි කලවම් කරගන්න ඕනේ. මේ විදිහට හැන්දෙන් හොඳට කලවම් කරගත්තට පස්සේ අපි බීට් එක පාවිච්චි කරලා පොඩි වෙලාවක් මේක බීට් කරගන්න ඕන. මේ වෙලාවෙදිම අපි බැටර් එකට වැනිලා තේ හැඳ සහ කිරි මේස් හැඳි දෙකත් එකතු කරගෙන හොඳට බීට් කරගන්න ඕන. ඔන්න ඉතින් දැන් අපේ බැටර් එක හරි. අපි අද මාබල් කේක් එකක් හදන නිසා අපි බැටර් එක මේ විදිහට සමාන කොටස් 3කට බෙදා ගන්න ඕන. දැන් මේකට කැමති පාට 3ක් එකතු කරගන්න පුළුවන්. මම අද එකතු කරගන්න රෝස සහ නිල් වර්ණ එක. ඔයාලා කැමති පාට 3ක් එකතු කරගෙන හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න. මේ විදිහට පාට ටික මිශ්‍ර කරගත්තට පස්සේ අපි දැන් බලමු ඒක ට්‍රේ එකට දාගන්නේ කොහොමද කියලා. අපි හදාගත්තු පාට තුනේ බැටර් එක මේ විදිහට මාරුවෙන් මාරුවට ඔයාලා කැමති විදිහකට ට්‍රේ එකට ලස්සනට දාගන්න පුළුවන්. මේ විදිහට හැමතැනටම වෙනකන් ඔයාලා කැමති විදිහට මේ පාට ටික එකතු කරගන්න. පාට තුනම ලස්සනට හැමතැනට වීදිලා යන විදිහට ලස්සනට මේක එකතු කරගන්න. බැටර් එක ට්‍රේ එකට දාගන්න කලින් අපි oven එක සෙල්සියස් අංශක 180 විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න දාගන්න ඕන. දැන් මේ විදිහට බැටර් එක දාගත්තට පස්සේ අපි විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් 45ක් වගේ මේ කේක් එක බේක් කරගන්න ඕනේ. මේ තියෙන විනාඩි 40කට පස්සේ අපේ කේක් එක මට මේ කේක් එක හදන්න විනාඩි 40ක් වගේ තමයි ගියේ. ඔන්න එහෙනම් ඔයාලත් මේ විදිහට ලස්සනට කලර්ස් මැච් කරලා රසමලස මාබල් කේක් එකක් හදලා රස බලන්න.